සුබ දවසක් ළමයි ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා දන්නා අපේ ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකේ තිබ්බා. ඉතින් ඔයාලා ගොඩක් මගේ ක්ලාස් එකට එන්න ඇති. ඉතින් අද මම මේ එකතු වෙන්නේ පොඩි මතක් කිරීමක් කරන එක්ක ඉදිරියේදී පැවැත්වෙන ඩිප්ලෝමා එකක් සම්බන්ධයෙන්. අතට ගියොත් එහෙම මේක ඉංග්‍රීසි සහ ICT ඩිප්ලෝමා දෙකක්. ඉතින් විශේෂත්වය තමයි මේක ඉංග්‍රීසි ඩිප්ලෝමා එක පාඨමාලාව මෙහෙවන්නේ මම. ඉතින් ඒ ගැන දරුවන් කරන්න තමයි මම මේ පොඩි වීඩියෝ එක ගත්තේ. ඉතින් පාඨමාලාව ගැන කතා කරද්දී මම ඔයාලට දාන්නම් කමිටියනේ. ඉතින් මේක රජයේ ලියාපදිංචි ගැනසල ග්ලෝබල් කැම්පස් එකකින් ඔයාලට දෙන රජයේ රෙකග්නයිස් කරපු හරිද රජයේ ලියාපදිංචි කරපු සහතිකයක් ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකත් එක්ක එකතු වෙන්න. ඉතින් ICT ඩිප්ලෝමා ඉන් ICT වගේම ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි. ඉතින් මේ දෙකටම වෙන්නේ රුපියල් 40000ක වගේ පොඩි මුදලක් තමයි වෙන්නේ මේ ඩිප්ලෝමා දෙකටම. ඉතින් මේක විශේෂත්වය තමයි මේක රජයේ පිළිගත් ආයතනයක්. ඉතින් මේක විශේෂ වට්ටමක් තියෙනවා මේ දවස් ටිකේ. ඉතින් දෙසැම්බර් 10 වෙනකම් ඔයාලට පුළුවන් මේක ලියාපදිංචි වෙන හැමෝටම මේක මේ ඩිප්ලෝමා දෙකම රුපියල් 40000ක වගේ මුදලකට මේක අපිට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි විශේෂත්වය. රුපියල් 40000ක වගේ පොඩි මුදලකට මේ ඩිප්ලෝමා දෙකම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි මේක රජයේ ලියාපදිංචි ආයතනයක්. ඉතින් ඒ නිසා ඔයාලට මේකෙදී සයමාසික පුහුණුවක් හම්බ වෙනවා රාජ්‍ය ආයතනවල. විශේෂයෙන්ම ගත්තොත් එහෙම විශ්වවිද්‍යාල, ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශ, ඒ වගේ විවිධ ආයතනවල අපි ගත්තොත් එහෙම කොළඹ විශ්වවිද්‍යාලය, තැන විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අපි ගත්තොත් එහෙම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව, ඒ වගේම ශ්‍රී ලංකා වනාය අධිකාරිය, ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ඒ වගේ රාජ්‍ය නොවන අර්ධ රාජ්‍ය ආයතනවල ඔයාලට සයමාසික පුහුණුවක් ලැබෙනවා. ඉතින් විශේෂත්වය පුහුණුවත් එක්ක ඔයාලට ලෙටර් එකක් හම්බ වෙනවා. ඒකේ ඔයාලා ට්‍රේනින් හිටියා කියලා. ඒ නිසා මේක අපි ආරාධනා කරනවා ඔයා හැමෝටම එන්න ඉංග්‍රීසි එක කරන්න. මම ඉතින් මාස 6ක ඔන්ලයින් සහ ෆිසිකල් දෙකම තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කොළඹ සහ ගම්පහ තමයි ෆිසිකල් තියෙන්නේ. ඉතින් ෆිසිකල් ඉන්න බැරි හැමෝටම අපිට පුළුවන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න. මාස 6ක් පුරාවටම ප්‍රශ්නයක් නෑ. සමහර කට්ටිය හිතන් ඉන්නවා නම් දැන් ඒ වලින් පස්සේ ජොබ් එකක් කරන්නයි කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. ජොබ් එකක් කරන ගමන් මේක කරන්න පුළුවන්. මොකද මේක පාර්ට් ටයිම් යන්නේ. රාත්‍රී දේශන තමයි තියෙන ඔන්ලයින් ලෙක්චර්ස්. ඉතින් රැට තමයි ලෙක්චර්ස් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දවල් වල ජොබ් එකක් කරලා රැට මේකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් දෙසැම්බර් 10 වෙනිදා කලින් මේ ඔෆර් එක ගන්න. ඔයාලා කරන්න තියෙන්නේ මේකේ නම්බර් එකක් තියෙනවා. මේකට මැසේජ් එකක් දාන්න. ඔයාලට ඩීටේල්ස් ටික දායි. ඉතින් දෙසැම්බර් 10 වෙනිදා කලින් රුපියල් 10000ක පොඩි මුදලක් ගෙවලා මේකට පරම වාරකයේ වශයෙන් ලියාපදිංචි වෙන්න. එතකොට තව 30000 ගෙවන්න තියෙන. 30000 වලට කෝස් එක පටන් ගත්තට පස්සේ වාරික වශයෙන් ගෙවලා ඉවර කරන්න පුළුවන්. ඉතින් මේ කෝස් දෙකම ඩිප්ලෝමා දෙකම රුපියල් 40000 වගේ මුදලකට මේක විශේෂ වට්ටමක්. ඉතින් මේක යන්නේ. මීට අමතරව ඔයාලා හිතන් ඉන්න ඉංග්‍රීසි එක විතරක් කරනයි කියලා ඒකත් රුපියල් 40000ක වගේ ප්‍රමාණයක් තමයි. ඉතින් ඊට වඩා දෙකම කරන එක ගොඩක් හොඳ. මොකද ඩිප්ලෝමා දෙක. ඉතින් ඔයාලගේ ග්‍රැජුවේෂන් එක BMSc එකේ උත්කර්ෂවත් උපාධි සමා වෙන්න ඩිප්ලෝමා පාඨමාලා ප්‍රධාන උත්සවයකින් මේක අති උත්කර්ෂවත් විදිහට මේක සිද්ධ වෙනවා. හරි. ඉතින් ඒ නිසා අපි දෙක එකතු වෙන නැනසල් ගෝවල් කැම්පස් මාත් හිතනවා. ඉතින් ඉංග්‍රීසි ටික හරියටම හදාගන්න කැම්පස් එනකම් කැම්පස් එක කරන්න ඕනේ ඉන්නේ ප්‍රසන්ටේෂන්. එතකොට අපි ගත්තොත් ඒ අසයින්මන්ට් එක කරන විදිය ඉංග්‍රීසි විශේෂම ස්පෝකන් පැත්ත කතා කරන්න ලියන්න කියන්න හැමදේම අපි මුලින්ම ඉගෙන ගමු. ඉතින් ආරාධනා කරන හැමෝටම ඔය එක තැන් වල යන්න එපා. පිළිගත්ත රජයේ පිළිගත්ත අපිත් එක්ක එකතු වෙලා වටිනා සහතිකයක් එක්ක මේ ඩිප්ලෝමා දෙකම ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් දැම්ම කරන්න තියෙන්නේ මැසේජ් එකක් දාන්න. මේකට මැසේජ් එකක් දාලා දැම්ම ලියපදිංචි වෙන්න. thank you හැමෝටම. මම හිතනවා ඔයගොල්ලෝ මගේ ජර්නල් ඉංග්‍රීසි ක්ලාස් එකේ කියලා. ඉතින් ආයෙත් අපි හම්බෙමු ජනවාරි වල ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි එකත් එක්ක. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම ආරාධනා කරන හැමෝටම එන්න පාර්ට් ටයිම් විදිහට හරි මේක කරලා අපි ඩිප්ලෝමා එකක් ගමු. සරල දෙයක් නම් හැමදේම ඉගෙනගෙන ඉතින් ඩිප්ලෝමා
ඩිප්ලෝමා එකක් විදිහට තියෙන ඉතින් එන්න මේක ඉගෙන ගමු. ඉගෙනගෙන අපි ලස්සනට ඔයාලගේ අනාගතේ මොකද ඉංග්‍රීසි ඕන ICT ඕන. මොකද කැම්පස් ගියාට පස්සේ නේද ඉංග්‍රීසි ICT දෙකම ඕන. මොකද ඔයාලා ජොබ් එකකට යද්දිත් මේක ඕන. ඒ නිසා ඔයාලා හැමෝටම ආරම්භ කරනවා ඉන්න. ඇවිල්ලා මේක අපි ඉගෙන ගමු ලස්සනට ඉගෙන ගමු. ඇවිල්ලා මේක අපි ලස්සනට හදාගෙන ඩිප්ලෝමා දෙකම ගමු. ඉතින් හැමෝටම ආයෙත් ආරාධනා කරනවා ලියාපදිංචි වෙන්න. 10 වෙනිදා කලින් මේ ඔෆර් එක ගන්න ඊට පස්සේ පුළුවන් 10 වෙනිදා කලින් මේ ඔෆර් එක අරගෙන ඩිප්ලෝමා දෙකම විශේෂයෙන්ම ඩිප්ලෝමා in ICT ඩිප්ලෝමා in English මේ දෙකම ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් ඩිප්ලෝමා ඉංග්‍රීසි එක මම එකතු වෙනවා. ඔයාලට පුළුවන් මාත් එකතු වෙලා ඉංග්‍රීසි ටික ලස්සන හදාගන්න. ඉතින් හැමෝටම thank you so much. මම බලාපොරොත්තු වෙනවා මේක බලන ඔයාලා හැමෝම අපි ඩිප්ලෝමා එකත් එක්ක එකතු වෙයි කියලා. ඉතින් එහෙනම් thank you so much. ගිහින් එන්න ආයේ හැමෝම පරිස්සමින් ඉන්න. සුබ දවසක්.